ගමේ අය කවුරුත් රෑට භාවිතා නොකරන පාළු පාරක් තිබුණා. ඒ පාර ගැන හැමෝම එකම කතාවක් කියනවා. රෑ 12ට පස්සේ මේ පාරේ යන්න එපා. මහසෝනා ඉන්නවා. නමුත් එක් තරුණ මිනිසෙක් මේ කතාව විශ්වාස කළේ නැහැ. විකාර කතා මම විශ්වාස කරන්නේ නැහැ. ඉක්මනින් යන්න ඕන නිසා ඒ පාළු පාර තෝරාගත්තා. අච්චන් හඳ එළිය විතරක් පාරට වැටුණා. ඔහු ජීවම ඉදිරියට ඇවිදගෙන ගියා. මුලින්ම හැම දෙයක්ම සාමාන්‍ය වගේ පෙනුණා. නමුත් ටික වේලාවකට පස්සේ අමුතු සුළඟක් හමන්න පටන් ගත්තා. ගස් කොළ සිලවුණා. කුරුල්ලෝ පාරටම නිහඬ වුණා. පරිසරය වෙනස් වෙලා වගේ දැනුණා. ඔහුට හිතට අමුතු බයක් දැනෙන්න පටන් ගත්තා. එකපාරටම දුරින් විශාල කළු සෙවණෙල්ලක් පෙනුණා. ඔහු නතර වුණා. ඒ මොකක්ද කියලා හිතුවා. ඒ සෙවණෙල්ල ටිකින් ටික ළඟට එන්න පටන් ගත්තා. හඳ එළියට ඒ රූපය පැහැදිලි වුණා. ඔහු දැක්කේ විශාල මිනිස් ශරීරයක්. නමුත් ඒක මිනිසෙක්. ඒකට තිබුණේ ලොකු ගලස් හිසක්. රතු ඇස් දෙකක් අඳුරේ දිලිසුණා. දිග පොඩි කෙස් සුළඟේ එළිය. හසු ඔහු පින් ගල්ගැසුණා. මහසෝනා සෙමින් ඔහු දෙසට ඇවිදගෙන එක පාරටම මහසෝනා පියකරු හඬකින් කෑ ගැහුවා. ඉස්මතු පසුපස හැරී දුවන්න පටන් ගත්තා. ඔහු හැකිතාම වේගයෙන් දුවද්දී මහසෝනාව පසුපස ආවා. ඔහුගේ හුස්ම වේගවත් වුණා. ඒ තිබුණේ එකම දේ. දුරින් පන්සලක ආලෝකයක් පෙනුණා. ඔහු අන්තිම ශක්තියක් දාලා පන්සල දෙසට දිව්වා. පන්සල අසලට ගියා. මහසෝනා කලින් දුවක් බවට පත් වෙලා දුවනවා. ඒ දවසෙන් පස්සේ ඔහු කවදාවත් රැට තනියම ගියේ නැහැ. අදටත් ගමේ අය කියනවා රෑ 12ට පස්සේ ඒ පාරේ මහසෝනා තාමත් සැරිසරනවා කියලා.